හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Isotope Poson 12 එකෙන් කොහොමද මාස්ට් එකක් හරියට කරගන්නේ කියලා. මං කලින් වීඩියෝ එකක් කරා හාස්‍ය ඉෆෙක්ට් ගැන. මං ඒ වීඩියෝ එකට පාවිච්චි කරපු සෝංග් එකම තමයි මේකටත් පාවිච්චි කරන්නේ. ඒක මම සම්පූර්ණයෙන්ම මික්ස් කරලා එක්ස්පෝර්ට් එකක් අරගෙන ඒක වෙනම අලුත් ප්‍රොජෙක්ට් එකකට ගත්තා. මේ තියෙන්නේ ස්ටීරියෝ ෆයිල් එක. මේක ඇවරේජ් පීක් ලෙවල් එක -3 dB තියෙන්නේ. ඔයාලට ඕන නම් පුළුවන් dB 2-3ක් මෙතන තියෙන ක්ලිප් ගේන් එකෙන් අඩු කරලා හෙඩ් රූම් එක තව පොඩ්ඩක් වැඩි කරගන්න. හරි මුලින්ම අපි පොඩ්ඩක් මේක අහගෙන ඉමු. ඒ ගමන්ම මේකේ ටෝනල් බැලන්ස් එකයි LUFS එකයි චෙක් කරගමු. මම ටෝනල් බැලන්ස් එක චෙක් කරගන්න පාවිච්චි කරනවා Isotope ටෝනල් බැලන්ස් control 2 කියන ප්ලගින් එක. මම මේකට අදාළ ජොනර් එක දීලා තින්නේ. මේක රොක් ස්ටයිල් සෝංග් එකක්. හරි ඊට පස්සේ මම ලවුඩ්නස් එක මෙසර් කරගන්න පාවිච්චි කරනවා. ඒකත් Isotope ලගේ Insight Pro කියන මීටරින් ප්ලගින් එක. මේ ප්ලගින් එකේ මෙතනින් තමයි අපේ ඇවරේජ් ලවුඩ්නස් එක කොච්චරද කියලා තියෙන්නේ. LUFS වලින්. මම මේ ප්ලගින් දෙකම මාස්ටර් channel එකට තමයි දාගෙන තියෙන්නේ. හරි දැන් අපි මික්ස් එක කොහොමද තියෙන්නේ කියලා අහලා බලමු. Seasons right for change. It's changing all around. I know the reasons you've arranged. They're tearing me down. Where is the peacefulness of mine? Where will my heart come back to life? I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you. And I'll be fine, cleaning out the corner, putting back in order. But know I will always have this too, a little piece of you. How can we let this slip away, slipping through my hands? How can the darkness blind the day, bring back the light? Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright, be away from you, and I'll be fine, cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? I'm alright as I pick up the pieces that are left of me. I'm alright, be away from you. And I'll be fine, cleaning out the corner, put it back in order. I know I will always have this too. Oh, yeah. I'm alright as I pick up the pieces that are left of me. I'm alright, be away from you. Yeah. I'll be fine, cleaning out the corner, put it back in order. I know I will always have this too, a little piece of you. ඇවරේජ් එකක් හැටියට මික්ස් එකේ ටෝනල් බැලන්ස් එක හොඳයි. මේ හරියෙන් පොඩ්ඩක් බූස්ට් වෙලා තිබ්බා අපේ හයි එන්ඩ් එක. ඒ කියන්නේ ටෝනල් බැලන්ස් එකෙන් පිට පොඩ්ඩක් ගිහිල්ලා තිබ්බා. තව මේ හරියේ 1K වගේ පොඩ්ඩක් තනින් තන ඩ්‍රොප් වුණා. ඒක නම් ලොකු අවුලක් නැහැ. ඉතින් ඇවරේජ් එකක් හැටියට හොඳයි. හරි දැන් අපි Ozone 12 ප්ලගින් එක දාගමු. හරි මම මුලින්ම මේකට පාවිච්චි කරනවා EQ එකක්. ඔගොල්ලෝ දකින්න ඇති අතන ටෝනල් බැලන්ස් එකෙන් පෙන්වන්නේ
මෙතන හයි එන්ඩ් එකේ බූස්ට් එකක් තිබ්බා. අපි ඒක අඩු කරගමු. 20k වලින් low pass filter එකක් දාගත්තා. මේ ගානට වගේ curve එකක් තියා ගන්නවා. ඒ කියන්නේ දැන් මෙතන 20000 Hz දුන්නට 19k 18k 16k වගේ වෙනකන් පොඩ්ඩක් කට් කරගෙන තමයි තියෙන්නේ. අපිට ඒක අහන්න පුළුවන් මෙතන ඩෙල්ටා කියලා ෆීචර් එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මේ අපි මෙතන කරන ප්‍රොසෙසිං වල වෙන ඉම්පැක්ට් එක විතරක් අහන්න. ඒ කියන්නේ මොනවාද ප්‍රොසෙස් වෙන්නේ මොන විදියට කියලා විතරක් අහන්න. අපි ඒක දාගෙන අහමු. ඔන්න ඔය ටික තමයි අපි කට් කරගෙන තින්නේ. දැන් මම මෙතන මේ බෑන්ඩ් එක මියුට් කරොත් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මොකද කිසි දෙයක් ප්‍රොසෙස් වෙන්නේ නැති නිසා. මෙතන ඩෙල්ටා ෆීචර් එක එනේබල් කරලා තියෙන නිසා. දැන් අපි ආපහු බෑන්ඩ් එක එනේබල් කරගත්තා. එතකොට ඇහෙනවා. දැන් ඔය ඇහෙන ටික තමයි මෙතනින් මම කට් කරගෙන තින්නේ. හරි දැන් මේක ආපහු ඩිසේබල් කරමු. හරි දැන් අපි අහලා බලමු තව මොනවද වෙන්න ඕනි කියලා. මං මේ හරිය වගේ ප්ලේ කරගන්නවා. දැන් බලමු. As I pick up the pieces that are left of me, I'm alright. Being away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. I know I will always have this too, a little piece of you. How can we let this slip away, slipping through my hands? How can the darkness blind the day, bring back the light? Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright. As I pick up the pieces that are left of me, I'm alright. Be away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But no, I will always have this too, a little piece of you. Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? I'm alright. As I pick හරි මම මේකෙදි කරගත්තේ 40 Hz වලින් පොඩ්ඩක් අඩු කරගත්තා 1 dB වගේ. තව මම මේ රේන්ජ් එක පොඩ්ඩක් අඩු කරගත්තා. ඒකත් මම 1 dB විතරයි අඩු කරගෙන තියෙන්නේ. මොකද ඊළඟට මම කරන්න යන ප්‍රොසෙසින් වලින් ඒ රේන්ජ් දෙක පොඩ්ඩක් ඉන්ක්‍රීස් වෙනවා. ඉතින් අනවශ්‍ය විදියට ඉන්ක්‍රීස් වෙන එක වළක්වා ගන්න තමයි මම පොඩ්ඩක් අඩු කරගත්තේ 1 dB වලින්. ඊට පස්සේ මේ හරිය තිබ්බා මඩ් ගතියක් බේස් එකේ. බේස් ගිටාර් එකේ මම ඒකත් පොඩ්ඩක් 2 dB අඩු කරගෙන තියෙන්නේ. 120 Hz වලින්. හරි දැන් අපි ප්ලගින් එක ඔන් ඔෆ් කරලා ආමු වෙනස. ඊට කලින් මේ මෙතන තියෙනවා gain match කියලා ෆීචර් එකක්. ඒක මම enable කරගන්නවා. ඒකෙන් වෙන්නේ අපේ input level එකයි output level එකයි ගානට match කරගන්නවා. එතකොට අපිට මෙතනින් ප්ලගින් එක මේ ඔන් ඔෆ් කරාම ඔයගොල්ලන්ට ප්ලගින් එකේ වෙන ඉම්පැක්ට් එක විතරක් අහන්න පුළුවන්. gain changes නැතුව. හරි දැන් අපි බලමු ප්ලගින් එක ඔන් ඔෆ් කරලා වෙනස. As I pick up the pieces that are left of me, I'm alright. Being away from you, and I'll be fine.
ඕගොල්ලන්ට ඇහෙන්නේ නැති මාස්ටර් එකේ තිබ්බ හාස්නස් එකයි මඩීනස් එකයි පොඩ්ඩක් අඩු වෙලා ක්ලීන් වෙලා ආවා. හරි මම මෙතන ගේන් මැච් එක අයින් කරගන්නවා. ඊළඟට මම පාවිච්චි කරනවා මල්ටි බෑන්ඩ් කම්ප්‍රෙසර් එකක්. මම මේකෙදි බෑන්ඩ් දෙකයි ප්‍රොසෙස් කරගන්නේ. මෙතන ලෝ බෑන්ඩ් එකයි ඊට පස්සේ මෙතන හයි බෑන්ඩ් එකයි. හයි කියන්නේ හයිස්ම නෙවෙයි. ඒ කියන්නේ මේ ටික මම ප්‍රොසෙස් කරගන්නේ නැහැ. මම ඒක ඩිසේබල් කරගත්තා. මෙතන මිඩ් බෑන්ඩ් එකත් මම ප්‍රොසෙස් කරගන්නේ නැහැ. ඒකත් මම ඩිසේබල් කරගත්තා. මම මෙතනදී මේ රේන්ජ් එකයි මෙතන ලෝ රේන්ජ් එකයි විතරයි ට්‍රීට් කරගන්නේ. මම මුලින්ම කරගන්නේ මෙතනින් බෑන්ඩ් දෙකටම 3dB ගේන් එකක් දෙනවා. ඊට පස්සේ මම ඒ දීපු 3dB ගේන් එකට හරියන්න මෙතන කම්ප්‍රෙස් කරගන්නවා මේ around 2dB 3dB ගේන් රිඩක්ෂන් එකක් එක්ක. හරි අපි බලමු. Alright, as I pick up the pieces that are left of me, I'm alright. Being away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But know I will always have this too, a little piece of you. How can we let this slip away, slipping through my hands? How can the darkness blind the day, bring back the light? Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that හරි දැන් අපි මේ ප්ලගින් එකත් බලමු on off කරලා වෙනස. මම මෙතන ගේන් මැච් එක enable කරගත්තා. I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But know I will always have this too, a little piece of you. How can we let this slip away, slipping through my hands? How can the darkness blind the day, bring back the light? Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. හරි ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති වෙනස මම මෙතනදී කරගත්තේ කික් එකයි වෝකල් එකයි මාස්ටර් එකෙන් පොඩ්ඩක් එළියට ගත්තා. හරි මම ආපහු ගේන් මැච් එක අයින් කරගන්නවා. ඊට පස්සේ මම යනවා සැචුරේෂන් වලට. ඒකට මම පාවිච්චි කරනවා එක්සයිටර් කියන මල්ටි බෑන්ඩ් සැචුරේටර් ප්ලගින් එක. මේකෙදී අපිට පුළුවන් බෑන්ඩ් හතරකට කඩාගෙන වෙන වෙනම ට්‍රීට් කරන්න. මම දැන් බෑන්ඩ් හතරක් ක්‍රියේට් කරගන්නවා මෙතනින් 60 Hz වලින් උයි ඊට පස්සේ 300 Hz ඊට පස්සේ 3000 Hz වලින් උයි කඩා ගන්නවා. දැන් මෙතන හයි බෑන්ඩ් එකයි මිඩ් බෑන්ඩ් එකයි ලෝ මිඩ් බෑන්ඩ් එකයි මේ හරිය ගොඩම සබ් ෆ්‍රීකවෙන්සි තමයි තියෙන්නේ. මේ දැන් මෙතනදී අපිට පුළුවන් මේ අදාළ බෑන්ඩ් වලට කැමති මොඩ් එකක් දෙන්න. දැන් මම ලෝ මිඩ් එකට දෙනවා රෙට්‍රෝ කියන මොඩ් එක. ඊට පස්සේ මිඩ් එකට දෙනවා වෝම් කියන මොඩ් එක. ඊට පස්සේ හයිස් වලට දෙනවා ටියුබ් කියන මොඩ් එක. ඉතින් මේ මොඩ් වලට ආවේනික කැරක්ටර් එකක් කලර් එකක් තියෙනවා. අපි දැන් මේ ටික
පල්ලෙහාට දාගමු. මම පොඩි amount එකක් තමයි මෙතනදී දාගන්නේ හැම බෑන්ඩ් එකටම. එකම amount එක 5ක් තමයි මම දාගන්නේ. දැන් අපි master එක අහන ගමන් flavor එක පොඩ add කරගමු මේ බෑන්ඩ් හතරෙන්. මම මෙතන over sampling කියන එක enable කරගන්නවා. හරි දැන් අපි බලමු. Alright, as I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But know I will always have this too, a little piece of you. Slip away, slipping through my hands. How can the darkness blind the day? Bring back the light. හරි දැන් අපි ආපහු මෙතන game match එක enable කරලා plugin එකේ වෙන impact එක අහමු on off කරලා. I'm alright, as I pick up the pieces that are left of me. I'm alright, feel away from you, and I'll be fine. Cleaning out the corner, put it back in order. But know I will always have this too, a little piece of you. How can we let this slip away, slipping through my hands? How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright. හරි ඔයගොල්ලන්ට ඇහෙන්න ඇති වෙනස ඒකෙන් master එකට rich color එකක් add වුණා. මම මේකෙදි ලොකුවට saturate කරන්න ගියේ නෑ. subtle saturation එකක් තමයි මම මෙතනදී කරගත්තේ. මොකද මම තව plugin එකක් පාවිච්චි කරලා harmonics enhance කරගන්නවා. මම ඒකට clarity කියන plugin එක පාවිච්චි කරනවා. හරි අපි බලමු. I'm alright, as I pick up the pieces that are left of me. I'm alright, feel away from you, and I'll be fine. Cleaning out the corner, put it back in order. But know I will always have this too, a little piece of you. හරි මේ plugin එකෙන් ඔච්චරයි කරගත්තේ. ඒකත් අපි අහලා බලමු වෙනස. As I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, put it back in order. But know I will always have this too, a little piece of you. Slip away, slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in? හරි ඔයගොල්ලන්ට ඇහෙන්න ඇති වෙනස ඒකනොත් පොඩි color එකක් add වුණා. හරි ඊළඟ step එක විදිහට මම පාවිච්චි කරනවා tonal EQ එකක්. vintage EQ කියන plugin එක. මේකෙදී අපිට එකම frequency range එක boost කරන ගමන් cut කරගන්න පුළුවන් මේ විදියට. දැන් මෙහෙම cut කරා මෙතන curve එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. මේකේ behavior එක full tech EQ එක වගේ. ඒකත් tonal EQ එකක්ම තමයි. ඒකෙදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ cut කියන term එක වෙනුවට attenuate කියන term එක. As I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, put it back in order. But know I will always have this too, a little piece of you. How can we
dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? හරි අපි දැන් අහලා බලමු මේ ප්ලගින් එක ඔන් ඔෆ් කරලා වෙනස. මම මෙතනින් ගේම් මැච් එක ඔන් කරගන්නවා. එතකොට ගේන් එක චේන්ජ් වෙන්නේ නැහැ. EQ එකේ ඉන්න වෙන ඉෆෙක්ට් එක විතරක් අහගන්න පුළුවන්. අපි දැන් බලමු. I'm alright as I pick up the pieces that are left of me. I'm alright, being away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. I know I will always have this too, a little piece of you. How can we let this slip away? Slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright, be away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But no, I will always have this too, a little piece of you. ඔයාලට ඇහෙන්නේ නැති වෙනස ලෝ එන්ඩ් එකේ තිබ්බ භූමි ගතිය අඩු වෙලා කික් එක පොඩ්ඩක් ටයිට් වෙලා හොඳ පන්ච් එකක් ඇඩ් වුණා. තව මුළු මාස්ටර් එකම බ්‍රයිට් වෙලා වෝම්ත් කැරක්ටර් එකක් ඇඩ් වුණා. හරි අපි ඊළඟ ස්ටෙප් එක විදිහට යමු ස්ටීරියෝ ඉමේජින් වලට. මම ඒකට පාවිච්චි කරනවා ඉමේජ් කියන ප්ලගින් එක. මේකත් මල්ටි බෑන්ඩ් ස්ටීරියෝ ඉමේජ් එකක්. අපිට මෙතනින් පුළුවන් බෑන්ඩ් 4කට කඩා ගන්න වෙන වෙනම. මම දැන් බෑන්ඩ් 4කට කඩා ගන්නවා. මෙතන 200 Hz වලිනුයි ඊට පස්සේ 1K වලිනුයි ඊට පස්සේ ආපහු 10K. හරි මම බෑන්ඩ් 4ක් ක්‍රියේට් කරගත්තා. දැන් අපි ට්‍රීට් කරමු. I'm alright as I pick up the pieces that are left of me. I'm alright, being away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But no, I will always have this too, a little piece of you. How can we let this slip away? Slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright. හරි දැන් අපි මේ ප්ලගින් එක ඔන් ඔෆ් කරලා අහලා බලමු අපේ ස්ටීරියෝ ඉමේජ් එකට වෙන ඉම්පැක්ට් එක. මම මෙතනින් ගේන් මැච් එක ඔන් කරගන්නවා. හරි අපි බලමු. I'm alright as I pick up the pieces that are left of me. I'm alright, being away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But no, I will always have this too, a little piece of you. How can we let this slip away? Slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright, be away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But no, I will always have this too,
ඔයාලට ඇහෙන්නේ නැති වෙනස අපේ ස්නේහා එකේ වෝකල් එකේ ස්ටීරියෝ විත් එක ස්ප්‍රෙඩ් වෙලා පොඩ්ඩක් බ්‍රයිට් වුණා. තව මම මෙතනින් ලෝ එන්ඩ් එකේ ස්ටීරියෝ විත් එක පොඩ්ඩක් අඩු කරපු නිසා ලෝ එන්ඩ් එකේ වේට් එක පොඩ්ඩක් වැඩි වුණා. හරි ඊළඟට මම පාවිච්චි කරනවා මැක්සිමයිස් එක. මේක නෑ ඊට කලින් අපි ලිමිට් එක දාගමු. මේක වින්ටේජ් ලිමිට කියන එක. මම මේක මෙතනදී පාවිච්චි කරන්නේ soft clipper එකක් හැටියට. ඒ කියන්නේ මාස්ටරින් එකේ තියෙන loudestම transient ටික පොඩ්ඩක් කට් කරලා දානවා. මම එහෙම කරන හේතුව maximize එකට ආවට පස්සේ කියන්නම්. හරි අපි දැන් මේ වැඩේ කරගමු. මම මෙතන character එක 0 කරගන්නවා. ඒ කියන්නේ fast attack fast release. ඊට පස්සේ මම මෙතනින් modern දාගන්නවා. දැන් මම මෙතනින් delta එක on කරගත්තට පස්සේ අපිට අහන්න පුළුවන් මේකෙන් වෙන impact එක. ඒ කිව්වේ මේකෙන් මම කරන්න යන්නේ loudestම peak ටික එහෙම නැත්නම් transient ටික පොඩ්ඩක් cut කරන එකනේ. එතකොට අපිට delta එකෙන් cut වෙන sound එක විතරක් අහන්න පුළුවන්. මම මෙතනින් link කරගන්නවා threshold එකයි ceiling එකයි. එතකොට දෙකම එකට control කරන්න පුළුවන් මේ විදියට. හරි ඊට පස්සේ මම මෙතන gain match එක disable කරගන්නවා. හරි දැන් අපි බලමු. මම මේම threshold එකයි ceiling එකයි පොඩ්ඩක් down කරද්දී distort වෙච්ච සද්දයක් එනවා. ඒක නෙවෙයි මං කියන්නේ. දැන් ඇහෙන පොඩ්ඩක් ලාවට. අපි තව ටිකක් පල්ලෙට දාගමු. මේ ගාන shape. ඔයගොල්ලන්ට දැන් ඇහෙන්නේ transient. එහෙම නැත්නම් peaks. මං ඔය ටික තමයි කට් කරගන්නේ මෙතනදී. හරි දැන් අපි අහලා බලමු මේ plugin එක on off කරලා වෙනස. මම මෙතනින් gain match එක enable කරගන්නවා. හරි දැන් අපි බලමු. Alright, as I pick up the pieces that are left of me, I'm alright. Being away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But no, I will always have this too. A little piece of you. How can we let this slip away? Slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? ඒකිනුත් මාස්ටර් එකට පොඩි කැරක්ටර් එකක් ඇඩ් වුණා. ඒ වුණාට මගේ මේන් ගෝල් එක ඒක නෙවෙයි. මම ඒක තව ටිකකින් කියන්නම්. හරි එහෙනම් අපි දැන් මැක්සිමයිස් එකට යමු. මම මෙතනට දෙනවා IRC3 කියන ඇල්ගොරිතම් එක. ඒකෙත් clipping කියන මොඩ් එක දාගන්නවා. ඊට පස්සේ true peak on කරගන්නවා. හේතුව ඇවිල්ලා intra sample peak තියෙනවා නම් ඒවා නවත්තන එක. මම මෙතනට -1 දෙනවා output level එක. මොකද ගොඩක් streaming platform වල ඉල්ලන්නේ -1. මම මෙතනින් gain match එක disable කරගන්නවා. දැන් අපි බලමු gain කරලා. Alright, as I pick up the pieces that are left of me, I'm alright. Being away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But no, I always have this too. A little piece of you. How can we let this slip away? Slip through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure?
my tears and help me lay on my. හරි මම මෙතනින් ගේන් කරගත්තු එකට අමතරව තව කරගත්තා මෙතන අප්වර්ඩ් කම්ප්‍රෙසර් එක ඔන් කරලා පොඩ්ඩක් ඉන්ක්‍රීස් කරගත්තා ඊට පස්සේ මෙතන soft clip කියන එක enable කරලා ඒකත් පොඩ්ඩක් ඉන්ක්‍රීස් කරගත්තා ඒකේ මම L mode එකට දාගත්තා ඒකෙන් වෙන්නේ light soft clip shape එකක් එතකොට ඒකත් මම පොඩ්ඩක් ඉන්ක්‍රීස් කරගත්තා ඊට පස්සේ මම transient emphasis කියන එක enable කරගත්තා ඒකෙන් වෙන්නේ අපේ transient ටික පොඩ්ඩක් enhance වෙන එක ඒකත් මම පොඩ්ඩක් ඉන්ක්‍රීස් කරගත්තා ඊට පස්සේ මම මෙතන තියෙන stereo independence කියන එක 100% දාගත්තා ඒකෙන් stereo with එකට පොඩි separation එකක් add වෙනවා ඊට පස්සේ මෙතනින් character එක පොඩ්ඩක් වැඩි කරගත්තා ඒ කියන්නේ attack එකයි release එකයි පොඩ්ඩක් slow කරගත්තා transparent character එකක් ගන්න දැන් අපිට පුළුවන් මෙතනින් අපිට ඕන loudness එක දීලා මම මෙතනට දෙනවා -10 LUFS ඊට පස්සේ මෙතන තියෙන learn input gain එක enable කරලා පොඩ්ඩක් play කරාම දීලා තියෙන LUFS අගයට හරියන්නේ මෙතනින් gain එක හදා ගන්නවා මම play කරලා පෙන්නන්නම් As I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But know I will always have this too, a little piece of you. හරි ඔයගොල්ලෝ දැක්කනේ මෙතනින් 0.6 වැඩි වුණා හරි මම දැන් කියන්නම් මම මොකද මැක්සිමයිස් එකට කලින් ලිමිට් එකක් පාවිච්චි කරලා පොඩ්ඩක් ක්ලිප් කරගත්තේ කියලා දැන් මම මේක ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න ලිමිට් එක ඕෆ් කරලා පෙන්නනවා මේක ප්ලේ වෙන ගමන් ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ගේන් රිඩක්ෂන් එක කොච්චරක් වෙනවද කියලා ඊට පස්සේ මම ආපහු ලිමිට් එක ඔන් කරලා පෙන්නනවා ඊට පස්සෙත් බලන්න මෙතන ගේන් රිඩක්ෂන් එක කොච්චර වෙනවද කියලා හරි අපි යන ප්ලේ කරලා බලමු As I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But know I will always have this too, a little piece of you. දැක්කනේ වෙනස ලිමිට් එක ඕෆ් කරාම පොඩ්ඩක් ගේන් රිඩක්ෂන් එක වැඩිපුර වුණා ලිමිට් එක ඔන් කරාම ගේන් රිඩක්ෂන් එක dB කීපයකින් අඩු වුණා ඒකෙන් අපේ ඩයිනමික් රේන්ජ් එක මේන්ටේන් කරගන්න පුළුවන් වුණා ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ක්‍රෂ් කරන එකකින් අපේ ඩයිනමික්ස් වලට වෙන්න තිබ්බ චූටි හරි හානිය අවම කරගත්තා තව ට්‍රාන්ස්පරන්ට් අවුට්පුට් එකක් ගන්න පුළුවන් වුණා ඒකෙන් ඒක තමයි මගේ මේන් ගෝල් එක මැක්සිමයිස් එකට කලින් එහෙම නැත්නම් ෆයිනල් ලිමිට් එකට කලින් ක්ලිප් එකක් පාවිච්චි කරන එක මම මේ ලිමිට් එක පාවිච්චි කරේ ක්ලිප් එකක් හැටියටනේ මොකද ඕසෝන් ප්ලගින් සෙට් එකේ අපිට ක්ලිප් එකක් දීලා නැහැ. ඉතින් ඒ වෙනුවට තමයි මම මේ ලිමිට් එක ක්ලිප් එකක් විදියට පාවිච්චි කරේ. මම සාමාන්‍යයෙන් මාස්ටරින් එකක් කරද්දී ෆයිනල් ලිමිට් එකට කලින් පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ටෑන්ඩඩ් ක්ලිප් කියන ප්ලගින් එක තමයි. මේකෙන් අපිට පුළුවන් මෙතන තනි නොබ් එකෙන් ක්ලිප් කරන්න අවශ්‍ය විදියට. මෙතනින් තව මොඩ් වගේක් තියෙනවා soft clip, hard clip වගේ ඒවා. අපිට ඒවා ටෙස්ට් එකට හරියන්න පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ප්ලගින් එකෙන් වෙන ඉෆෙක්ට් එක තමයි මෙතනින් ඕසෝන් එකෙන් මම ලිමිට් එක දාගෙන රෙප්‍රසන්ට් කරගත්තේ. හරි ඊළඟට මැක්සිමයිස් එක දාලා මම මෙතනින් ගේන් කරාට පස්සේ පොඩි හාස්නස් එකක් ඇහුණා. මම ඒකත් ට්‍රීට් කරගන්නවා. මම ඒකට පාවිච්චි කරනවා ඩයිනමික් EQ එක. ඒක මම මැක්සිමයිස් එකටයි ලිමිට් එකටයි කලින් තමයි දාගන්නේ. ඊට පස්සේ බලමු අපි මෙතනින් ඩිජිටල් දාගන්නවා. අපි දැන් අහලා බලමු. As I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, putting back in order. But know I will always have this too, a little piece of you.
up the corner, put it back in order. But no, I will always have this too, a little piece of you. හරි ලොකු ඉම්පැක්ට් එකක් වුණේ නැහැ. ඒ වුණාට චුට්ටක් එතන තිබ්බ හාස්නස් එක අඩු වුණා. මම ඒ හාස්නස් එක ඔයගොල්ලන්ට ඇහෙන්න මෙතන ඩෙල්ටා ඔන් කරලා පෙන්නන්නම් ප්ලේ කරලා. අන්න ඒක තමයි මං අඩු කරගත්තේ පොඩ්ඩක් dB 3ක් විතර. මම මෙතනින් ගේන් එක 6 dB ඩවුන් කරාට මෙතනින් මම 6 dB කපාගෙන නැහැ. මේක ඇවිල්ලා ඩයිනමික් EQ එකක්. එතකොට මම මෙතනින් මට ඕන විදිහට threshold එක set කරලා dB 2-3ක් විතරයි කපාගෙන තියෙන්නේ. ඉතින් මම නම් recommend කරන්නේ නැහැ mastering වලදී -3 dB වලට වඩා surgically cut කරන එක. එහෙම cut කරගන්න තරම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ආපහු mixing project එකට යන්න වෙනවා. ඒකට ගිහිල්ලා හදාගෙන ආපහු mastering එකට එන්න වෙනවා. මෙතන ලොකු අවුලක් නැහැ. මෙතන හාස්නස් එක නිකන් තියෙන්නේ ඇහෙන නොහැසෙන ගානට වගේ. සාමාන්‍ය ලිසන කෙනෙක්ට මේ හාස්නස් එක notice වෙන්නේ නැති තරම් පොඩි හාස්නස් එකක් තමයි මෙතන තියෙන්නේ. සමහරක් විට මේ වීඩියෝ එක බලන සමහරුන්ටත් මම මෙතනින් පෙන්නපු හාස්නස් එක ඇහෙන්නේ නැතුව ඇති. සමහරුන්ට ඇහෙන්නේ නැති. ඒක තීරණය වෙන්නේ මේ ඔඩියෝ එක අහන ඩිවයිස් එක හැටියට තමයි. ඒ කියන්නේ ස්ටුඩියෝ හෙඩ්ෆෝන් එකකින් ස්ටුඩියෝ මොනිටර්ස් වලින් ඇහුවොත් තමයි මේක මේ හාස්නස් එක ඇහෙන්නේ. සහ ඉයර් ට්‍රේනින් එකත් බලපානවා. මම පොඩි එෆර්ට් එකක් දාන්නම් මෙතන තියෙන හාස්නස් එක ඔයගොල්ලන්ට අස්සවන්න. ඒ කියන්නේ ඇහෙන්නේ නැති කට්ටිය ඉන්නවනම් ඒගොල්ලොන්ට ලේසි වෙන්න. මම මේ සම්බන්ධව වීඩියෝ එකක් කරලා තිනවා. මම උඩින් කාඩ් එකක් දාන්නම්. ඒක ක්ලික් කරලා බලන්න පස්සේ වෙලාවක. හරි මම මෙතනින් පොඩ්ඩක් කට් කරගත්තා. ඊට පස්සේ threshold එකත් පල්ලෙයටම දාගත්තා. දැන් මම ප්ලේ කරද්දි මේ ප්ලගින් එක on off කරනවා. එතකොට හොඳට අහලා බලන්න ඕගොල්ලන්ට separately ඇහි මම මෙතන පෙන්නන හාස්නස් එක. හරි අපි එහෙනම් ප්ලේ කරලා බලමු. As I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, put it back in order. But no, I will always have this too, a little piece of you. Slip away, slipping through my hands. How can the darkness blind me? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? ඩෙල්ටා එක ඕෆ් කරාට පස්සේ දැන් ඇහෙන හාස්නස් එක ඇහෙන්නේ නැති වෙන්න ඕනේ. ආපහු මම ප්ලගින් එක ඕෆ් කරාම ඒ හාස්නස් එක ඔයගොල්ලන්ට ඇහෙන්න ඕනේ. හොඳට අහලා බලන්න. Cleaning up the corner, put it back in order. But no, I will always have this too, a little piece of you. Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? I'm alright. As I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. No, I will always have this too. That are left in me, I'm alright. Be away from you, yeah. I'll be fine. Cleaning up the corner,
හරි මම හිතනවා ඔයගොල්ලන්ට මෙතන තිබ්බ හාස්නස් එක ඇහෙන්නේ නැති කියලා. ඒත් ඇහුනේ නැත්තම් ආපහු බලන්න ඒ ටික රිවයින්ඩ් කරලා ඔයගොල්ලෝගේ ඊයේ එක ට්‍රේන් කරගන්න. මේකට ඉතින් ස්ටුඩියෝ සිස්ටම් එකක් ඕනේ නැත්තම් අමාරුයි. හරි දැන් අපි ආපහු මේක තිබ්බ විදිහට හදාගමු ගේන් එකයි ත්‍රෙෂෝල්ඩ් එකයි. හරි දැන් අපි බලමු මික්ස් එකයි මාස්ටර් එකයි අතර තියෙන වෙනස. මම මෙතනින් ගේම් මැච් එක එනේබල් කරා. එතකොට ගේන් චේන්ජ් වෙන්නේ නැහැ. බයිපාස් කරා කියන්නේ අපිට ඇහෙන්නේ මික්ස් එක. බයිපාස් එක අයින් කරා කියන්නේ අපිට ඇහෙන්නේ මාස්ටර් එක. දැන් අපි බලමු. Alright, as I pick up the pieces that are left of me, I'm alright. Being away from you, and I'll be fine. Cleaning up the corner, putting back in order. But know I will always have this too, a little piece of you. Slip away, slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright. Be away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. ඔන්න ඕක තමයි මික්ස් එකයි මාස්ටර් එකයි අතර තියෙන වෙනස. ඕගොල්ලන්ටම තේරෙනවනේ කොච්චර ලොකු ඉම්පැක්ට් එකක් වුණාද කියලා. අපි දැන් මාස්ටර් එක සම්පූර්ණයෙන්ම අහලා බලමු. ඒ ගමන් බලන්න මෙතන ලවුඩ්නස් මීටර් එකෙන් කොච්චරක් ලවුඩ්නස් එක තියෙනවද කියලා. මම මෙතනින් රීසෙට් කරගන්නවා. හරි. දැන් අපි ප්ලේ කරලා බලමු. I know the season's right for change. It's changing all around. I know the reasons you've arranged. They're tearing me down. Where is the peacefulness of mine? Where will my heart come back to life? I'm alright as I pick up the pieces that are left of me. I'm alright. Being away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. Slip away, slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright. Be away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? I'm alright as I pick up the pieces that are left of me. I'm alright. Be away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. I know I will always have this too. As I pick up the pieces that are left of me.
හරි ඇවරේජ්ලි අපේ LUFS එක යනවා -9.9. ඒ කියන්නේ -10 තමයි. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මෙතනින් learn input gain එක දුන්නාම හරියටම මේ plugin එක measure කරගන්නවා ඕන වෙන gain එක. ඉතින් ඒක අපිට ගොඩක් ලේසි. හරි දැන් අපි මේම වැඩක් කරමු. මං අලුත් audio track එකක් create කරගන්නවා. මෙතනට ස්ටීරියෝ දෙනවා. හරි ඊට පස්සේ මම මේ clip එකම drag and drop කරගන්නවා මෙතනට. හරි ඊට පස්සේ ඒකේ copy එක මෙතනට ආවා. දැන් මම මේකට දානවා Ozone 12 plugin එක. හරි දැන් අපි බලමු AI වලින් master එකක් කරලා. මම ඒක මට ඕන විදිහට customize කරගන්නවා. මෙතනින් අදාළ genre එක දෙනවා. rock කියන genre එක. මේක දුන්නට පස්සේ මෙතනින් loudness එකක් දෙනවා -10 LUFS. ඊට පස්සේ මෙතන true peak එක enable කරගෙන output level එක දෙනවා -1. හරි ඊට පස්සේ මෙතනින් analyze time එක වැඩි කරගන්නවා. එතකොට AI එකට පුළුවන් වෙනවා තව ටිකක් හොඳට analyze කරලා බලන්න. එතකොට අපිට හොඳ output එකක් ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු. මම දැන් මේ හරියෙන් play කරගන්නවා. හරි කලින් play කරගත්තු තැන තමයි. හරි අපි බලමු. Alright, as I pick up the pieces that are left of me, I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, put it back in order. But know I will always have this too, a little piece of you. Slip away, slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright. Feel away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? I'm alright as I pick up the pieces that are left of me. I'm alright. Feel away from you, and I'll be fine. Cleaning out the corner, put it back in order. I know I will always have this too. හරි ප්‍රොසෙස් කරගෙන ඉවරයි. දැන් අපි බලමු මොනවද කරලා තියෙන්නේ කියලා. මුලින්ම EQ එකක් පාවිච්චි කරලා තිනවා. ඒකෙන් මෙතන loss පොඩ්ඩක් කට් කරගෙන තිනවා. ආපහු 200 වලින් පොඩ්ඩක් අඩු කරගෙන තිනවා. ඊට පස්සේ ආපහු 1k වලින් පොඩ්ඩක් බූස්ට් කරලා තිනවා. මම හිතන්නේ මේ මෙතන බූස්ට් කරලා තියෙන කලින් අපි චෙක් කරගත්තේ ටෝනල් බැලන්ස් එකක් දාලා. එතන පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා තිබ්බේ 1k හරිය. ඒක තමයි මෙතනින් බූස්ට් කරලා තියෙන්නේ. තව මෙතන හයිස් අඩු කරලා තිනවා. ඒකත් මම හිතන්නේ ඒ හේතුව නිසාම තමයි. ටෝනල් බැලන්ස් එකේ පොඩ්ඩක් හයිස් වැඩිපුර ඉස්සරහානේ පෙන්නුවේ. ඒක තමයි මෙතනින් අඩු කරගෙන තියෙන්නේ. ඊළඟට ඉම්පැක්ට් කියන ප්ලගින් එක දාලා තිනවා. මේක ඇවිල්ලා මල්ටි බෑන්ඩ් ට්‍රාන්සියන්ට් ෂේප් එකක්. මේක කම්ප්‍රෙසර් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ පාවිච්චි කරලා තිනවා ඉමේජ් එක. ඒකිනුත් පොඩ්ඩක් මේ හරිය බූස්ට් කරලා තිනවා මේ රේන්ජ් එක. තව මේ රේන්ජ් එකත් පොඩ්ඩක්
බූස්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ක්ලැරිටි කියන හාමොනික්ස් සැචුරේට් එක පාවිච්චි කරලා තියෙනවා. ඒකිනුත් පොඩ්ඩක් එන්හාන්ස් කරලා තියෙනවා. ඊට පස්සේ ස්ටේබලයිසර් කියන ප්ලගින් එක පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් කරලා තියන්නේ අපිට මෙතන අදාළ ජොන්ර් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ජොන්ර් එකට ආවේනික ටෝනල් කැරක්ටර් එක තියෙන්නේ. ඒක පොඩ්ඩක් මෙතනින් දෙන්න පුළුවන්. මේ මවුන්ට් එකෙන්. මේකෙන් يعني වැඩිපුර දෙන්න යන්න එපා. මේ උපරිම මේ ගාන වගේ තමයි දෙන්න ඕනේ. මේක පාවිච්චි කරනවා නම්. හරි ඊට පස්සේ ඩයිනමික් EQ එකෙන් කට්ස් කිහිපයක් දාගෙන තිනවා. ඊට පස්සේ මැක්සිමයිස් එක මේකෙන් dB 8.7 බූස්ට් කරලා තිනවා. අපෙත් ඒ වගේ නේද බූස්ට් කරේ බලමු. අපේ 0.1ක් අඩුයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතනින් අප්වර්ඩ් කම්ප්‍රෙස් එක පාවිච්චි කරලා තිනවා. සොෆ්ට් ක්ලිප් එක පාවිච්චි කරලා තිනවා. IRC2 ඇල්ගොරිතම් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. තව මෙතන ස්ටීරියෝ ඉන්ඩිපෙන්ඩන්ස් එක 100% දාගෙන තිනවා. හරි දැන් අපි AI මාස්ටර් එක පොඩ්ඩක් අහලා බලමු. ඒ ගමන බලන්න මෙතන ගේන් රිඩක්ෂන් එක කොච්චරක් යනවද කියලා. මම මාස්ටර් කරගත්තු එකේ නම් ගියේ මට මතක හැටියට -2 point ගානක්. අපි බලමු මේකේ කොච්චරක් යනවද කියලා. Alright, as I pick up the pieces that are left of me, I'm alright. Being away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But know I will always have this too. A little piece of you. ඕගොල්ලෝ දකින්න ඇති -5 -6 වගේ ගේන් රිඩක්ෂන් එකක් ගියා සමහරක් තැන්වල. ඉතින් මේ වගේ ගේන් රිඩක්ෂන් එකක් තිබ්බ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර මං අර විදිය රෙකමන්ඩ් කරන්නේ. එතකොට අපේ ඩයිනමික් රේන්ජ් එක මේන්ටේන් කරගන්න පුළුවන් නිසා. හරි දැන් අපි මං මාස්ටර් කරපු එකයි AI එකෙන් මාස්ටර් කරලා තියෙන එකයි අතර තියෙන වෙනස බලමු. මම මේක රීනේම් කරගන්නවා AI මාස්ටර් කියලා. හරි ඊට පස්සේ මම මේ දෙක ෆ්‍රීස් කරගන්නවා මේ විදියට. හේතුව තමයි එහෙම ෆ්‍රීස් කරන්නේ දැන් මම මේ මාස්ටර් දෙක ස්විච් කරලා පෙන්නනවනේ සෝලෝ කරලා. මුලින්ම AI මාස්ටර් එක සෝලෝ කරලා පෙන්නනවා. ඊට පස්සේ මගේ මාස්ටර් එක සෝලෝ කරලා පෙන්නලා ආපහු AI මාස්ටර් එක ඔහොමම සෝලෝ කර කර පෙන්නනවනේ. දෙක ස්විච් කර කර. එතකොට මේ ප්ලගින් වලට යනවනේ ලොකු ප්‍රොසෙසින් පවර් එකක්. ඉතින් ඒ නිසා ස්විච් කරද්දී පොඩි ඩිලේ එකක් එන්න පුළුවන්. ඒක නවත්තන්න තමයි මම ෆ්‍රීස් කරගන්නේ. එතකොට ඒක ඩිස්ටර්බ් වෙනවනේ අපිට. හරි දැන් දැක්කනේ අපේ වේව් ෆෝම් දෙකම ලස්සන්ට කොටුවට ෂේප් වෙලා ආවා. මේ විදිහට තමයි -10 LUFS මාස්ටර් එකක් තියෙන්න ඕනේ. තව දෙයක් තියෙනවා කියන්න. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි YouTube එකෙන් -14 LUFS loudness එකක් ඉල්ලන්නේ කියලා -14 LUFS වලටම ට්‍රීට් කරනවා. එතකොට අපිට මේ වගේ songs වලට ඕන energy එක ගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලා බය නැතුව මේ වගේ songs -10 LUFS වලටම මාස්ටර් කරන්න. ඊට පස්සේ YouTube එකට දැම්මට පස්සේ වෙන්නේ YouTube එකේ ඩෙසිබල් 4ක් අඩු කරගන්නවා. ඒ වුණාට කමන්නේ අපේ එනර්ජි එක මේන්ටේන් වෙලා නැති ඉන්නේ. මේ වගේ rock song වලට එනර්ජි එක ගොඩක් බලපානවනේ ඒකේ ෆීල් එකට. තව අපි ගත්තොත් EDM, hip hop, techno අන්න ඒ වගේ ඉලෙක්ට්‍රොනික් මියුසික් වගේ ඒවා -10 වලට මාස්ටර් කරන එක තමයි හොඳ. එතකොට තමයි ඒ වල ෆීල් එක එන්නේ. හැබැයි ඩයිනමික් රේන්ජ් එක ලොකුවට ඕන ජොනරාස් තියෙන්නේ. ඒ කියන්නේ අපි කියමුකෝ ඔකෙස්ට්‍රා මියුසික් වගේ ඔය සිනමැටික් මියුසික්, ක්ලාසිකල් මියුසික්, ජෑස් මියුසික් වගේ ඒවට නම් ලොකුවට අපිට ඩයිනමික් රේන්ජ් එක ඕන වෙනවා. එතකොට තමයි ඒකේ ෆීල් එක එන්නේ. ඉතින් ඒ වගේ ට්‍රැක්ස් නම් -14 වලට
නැත්තම් -16 වලට උනත් කමන්නේ මාස්ටර් කරන්න. එතකොට තමයි ඒ ජොන් රාස් වල ෆීල් එකේ ඉන්නේ අපිට. හරි දැන් අපි කරන්න ගිය වැඩේ කරමු. මම මුලින්ම AI මාස්ටර් එක ප්ලේ කරනවා. ඊට පස්සේ ආපහු මගේ මාස්ටර් එක ප්ලේ කරනවා. ඔහොම මම ස්විච් කර කර පෙන්නනවා. ඔයගොල්ලෝ හොඳට අහලා බලන්න මේ මාස්ටර් දෙකේ වෙනස. Alright, as I pick up the pieces that are left of me, I'm alright. Being away from you, and I'll be fine. Cleaning up the corner, putting back in order. But know I will always have this too, a little piece of you. Slip away, slipping through my hands. How can the darkness blind the day? Bring back the light. Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright. Be away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? I'm alright as I pick up the pieces that are left of me. I'm alright. Being away from you, and I'll be fine. Cleaning up the corner, put it back in order. I know I will always have this too. That are left of me, I'm alright. Be away from you, yeah. I'll be fine. Cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. AI මාස්ටර් එකත් මං හිතුවට වඩා හොඳට තියෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න බලන්න මගේ මාස්ටර් එකද හොඳ AI මාස්ටර් එකද හොඳ කියලා. තව කෙනෙක්ට AI මාස්ටර් එක හොඳ වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මගේ මාස්ටර් එක හොඳ වෙන්න පුළුවන්. ඒක ඒ කෙනාගේ ටේස්ට් එක අනුව තමයි. ඒක ගැටලුවක් නැහැ. මම සාමාන්‍යයෙන් මාස්ටර් එකක් කරද්දී Awesome plugin විතරක් පාවිච්චි කරන්නේ නැහැ. මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා තමයි Awesome plugin විතරක් පාවිච්චි කරේ. හැබැයි මමගේ මාස්ටරින් චේන් එකේ අනිවාර්යයෙන්ම Awesome plugin එකක් නැත්තම් දෙකක් තියෙනවම තමයි. ඉතින් මම සාමාන්‍යයෙන් කරන්නේ දවසක් දාගෙන මාස්ටර් එක කරලා ඉවරයක් කරනවා. ඊට පස්සේ පහුවදා ආපහු මම new audio track එකක් create කරගෙන mix එකම ආපහු ඇදලා දානවා ඒ audio track එකට. ඊට පස්සේ මම බලනවා ඒ Awesome 12 plugin එක දාලා AI master එකක් කරලා. එතනදී මට නිකන් හරි තේරුණොත් AI master එක හොඳයි කියලා මගේ master එකට වඩා. එතකොට මම AI master එක තමයි මගේ final master එක විදිහට තෝරගන්නේ. නැත්තම් මගේ master එක තමයි මම final master එක විදිහට තෝරගන්නේ. මම පහුවදා AI master එකක් කරලා බලන්නේ මොකද මම කලින් දවසේ මගේ master එකම කරලා මගේ කන ගොඩක් waste වෙලානේ තින්නේ. එතකොට හරියම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒ නිසා තමයි පහුවදා වෙනකම් rest එකක් දීලා කන් දෙකට AI වලින් master එකක් කරලා බලන්නේ. අපිට අමතක වුණානේ අපේ master එකේ tonal balance එක කොහොමද තියෙන්නේ කියලා master කරාට පස්සේ බලන්න අපි බලමු. I know the season's right for change. It's changing all around. I know the reasons you've arranged. They're tearing me down.
peacefulness of mind? When will my heart come back to life? I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you, and I'll be fine cleaning out the corner, putting back in order. But know I will always have this too, a little piece of you. How can we let this slip away, slipping through my hands? How can the darkness blind the day, bring back the light? Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you, and I'll be fine cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you. Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you, and I'll be fine cleaning out the corner, put it back in order. I know I will always have this too. Oh, yeah. I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you, yeah. I'll be fine cleaning up the corner, put it back in order. I know I will always have this too, a little piece of you. හරි එවරේජ් එකක් විදිහට බැලුවොත් අපේ ටෝනල් බැලන්ස් එක ඕකේ. හැබැයි තාම චුට්ටක් මේ හරි ඩ්‍රොප් එකක් තියෙනවා සමහර තැන්වල. ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. ටෝනල් බැලන්ස් එක කිට්ටුවෙන්මනේ යන්නේ. ගොඩක් ලොකුවට පිටපැන්නොත් තමයි කේස් එකක් වෙන්නේ. දැන් අපි බලමු AI master එකේ ටෝනල් බැලන්ස් එකයි ලවුඩ්නස් එකයි කොහොමද කියලා. I know the season's right for change, it's changing all around. I know the reasons you've arranged, they're tearing me down. Where is the peacefulness of mine? Where will my heart come back to life? I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you, and I'll be fine cleaning out the corner, put it back in order. But know I will always have this too, a little piece of you. How can we let this slip away, slipping through my hands? How can the darkness blind the day, bring back the light? Where is the pleasure in the pain? Where is my shelter in the rain? Well, I'm alright as I pick up the pieces that are left of me. I'm alright being away from you, and I'll be fine cleaning up the corner, put it back in order. But know I will always have this too, a little piece of you.
dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? Help me dry all my tears and help me allay all my fears and help me, I think I am falling. Does anybody hear me calling? I'm alright as I pick up the pieces that I left in me. I'm alright, be away from you, and I'll be fine. Cleaning out the corner, put it back in order. I know I will always have this too. Oh, yeah. I'm alright as I pick up the pieces that I left in me. I'm alright, be away from you, yeah. I'll be fine. Cleaning up the corner, put it back in order. I know I will always have this too. A little piece of you. හරි ඒකේ ලවුඩ්නස් එක -9.8 තියෙනවා. ඇවරේජ්ලි -10 LUFS තමයි. මේකේ ටෝනල් බැලන්ස් එක නම් හයිස් පොඩ්ඩක් වැඩිපුර තිබ්බා. ඒ වුණාට මගේ මාස්ටර් එකට සාපේක්ෂව මේකේ ටෝනල් බැලන්ස් එක හොඳයි. මේ හරිය වැඩිය ඩ්‍රොප් වුණේ නැහැ AI මාස්ටර් එකේ. හරි එහෙනම් අදට එච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.